ආයුබෝවන් හැමෝටම මේ දැනුවත් කිරීම ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තීය මඟකට පිවිසෙන්න ඔන්න ඔයාලටත් අවස්ථාව තියෙනවා. ඉතින් අපි බලමු මොනවද තියෙන පාඨමාලා කියලා. සූප ශාස්ත්‍රය, ආපනශාලා හා අවන්හල් සේවය, අමුත්තන් පිළිගැනීම, හෝටල් ගෘහපාලනය, පේස්ට්‍රි සහ බේකරි කියන පාඨමාලාවන් තමයි තියෙන්නේ. සුදුසුකම් වයස අවුරුදු 16 හෝ ඊට වැඩි සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ අයට මේ සඳහා යොමු වෙන්න පුළුවන්. පාඨමාලා කාලය මාස 3යි පූර්ණ කාලීනව පැවැත්වෙනවා කියලා සඳහන් වෙනවා. දැන් බලමු පාඨමාලාවන් සඳහා මාසික ගාස්තුව සහ පවත්වන ස්ථාන සම්බන්ධයෙන්. සූප ශාස්ත්‍රය සඳහා මාසික ගාස්තුව 7500ක් අය කරනවා. මඩකලපුව හැර අනෙකුත් සියලුම පාසල් කියලා දක්වලා තියෙනවා. ආපනශාලා හා අවන්හල් සේවා මාසික ගාස්තුව 6000යි. යාපනය හැර අනෙකුත් සියලුම පාසල්. අමුත්තන් පිළිගැනීම රුපියල් 4000යි. මඩකලපුව හා යාපනය හැර අනෙකුත් සියලුම පාසල්වල පවත්වනවා කියලා සඳහන් වෙනවා. හෝටල් ගෘහපාලනය රුපියල් 4000යි. යාපනය හැර අනෙකුත් සියලුම පාසල්. පේස්ට්‍රි සහ බේකරි රුපියල් 15000යි. මහනුවර සහ කොග්ගල පාසල් පමණයි කියලත් සඳහන් වෙනවා. ඒ වගේම පේස්ට්‍රි සහ බේකරි පාඨමාලාව හැරුණාම අනෙකුත් සියලුම පාඨමාලා සඳහා NVQ හෝ සුදුසුකම ලැබෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේකට අයදුම් කරන්න තියෙන ඔන්ලයින් නැත්නම් මාර්ගගත ක්‍රමයට අයදුම්පත් බාර ගන්න අවසාන දිනය 2026 ජනවාරි 7. ඉතින් අයදුම්පත්ය ලබා ගන්න වගේම වැඩි විස්තර ලබා ගන්නත් අවශ්‍ය ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. සෑම පාඨමාලාවක් සඳහාම අයදුම්පත් ගාස්තුව ලෙස රුපියල් 500ක මුදලක් අය කරනවා කියලත් සඳහන් වෙනවා. එම මුදල යොදන්න ඕනේ බැංකුව සහ අදාළ බැංකු විස්තර මේ දැන්වීමේ සඳහන් වෙනවා. ඒක අවශ්‍ය ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. එතනින් ඔයාලට ගන්න පුළුවන්. තෝරා ගැනීමේ ක්‍රියාවලිය අයදුම්කරුවන් ආයතනය මගින් පවත්වන ලිඛිත පරීක්ෂණය සහ සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී විය යුතුයි කියලා සඳහන් වෙනවා. සෑම පාඨමාලාවක් සඳහාම ලියාපදිංචි ගාස්තුව රුපියල් 1000කුත් විභාග ගාස්තුව ලෙස රුපියල් 1000කුත් අය කරනවා. ඒ වගේම අයදුම්පත සාර්ථකව යොමු කළ විට ඒ බව විද්‍යුත් තැපැල් පණිවිඩයක් මගින් දැනුවත් කරන අතර ඉදිරි පියවර පිළිබඳ විස්තර විද්‍යුත් තැපෑල මගින් පමණක් දැනුම් දෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම පාඨමාලා හැදෑරීම සඳහා අයදුම්කරුවන් සතු සුදුසුකම් සනාථ කිරීමට අවශ්‍ය ලිපි ලේඛන අයදුම් කිරීමේදී පද්ධතියට උඩුගත කර යුතුයි කියලත් සඳහන් වෙනවා. යම් අයදුම්කරුවෙකු වෙනුවෙන් ආයතනය වෙත කෙරෙන සියලුම ආකාරයේ බලපෑම් පාඨමාලාව හැදෑරීම සඳහා නුසුදුස්සෙක් ලෙස සලකනවා කියලත් සඳහන් වෙනවා. පාඨමාලාව හැදෑරීමෙන් පසු අවුරුද්දක කාර්මික පුහුණුව අනිවාර්ය වන අතර NVQ ඇගයීම සඳහා පෙනී සිටිය යුතු බවත් ඒ සඳහා අමතර ගාස්තුවක් අය කරන බවත් සඳහන් වෙනවා. මීට අමතරව වැඩි විස්තර ලබා ගන්න වගේම අයදුම් කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගන්නත් අවශ්‍ය ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.